වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි උදව්වක් ඉල්ලන්න තියෙනවා. මගේ channel එකට ඔයාලා අලුත් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් ඔබන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට recommend වෙනවා. like කරන්න, comment කරන්න, share කරන්න. ඉස්සරහට ජපානය ගැන දේවල්, ජපානයේ එන්න ඉන්න ඔයාලට වැදගත් වෙන දේවල් වීඩියෝ වලින් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මාත් එක්ක ඉන්න. මගේ වීඩියෝ බලන හැමෝටම ගොඩක් ස්තුතියි. Good morning guys. ඉතින් මුලින්ම තියෙන්නේ ඇඳේ පෙරවන රෙද්දයි ඇඳයි පොඩ්ඩක් නීට් එකට හදා ගන්න ඕන. ඉතින් විනාඩියක් දෙන්න. ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් අනිවාර්යෙන් බලන්න. බෙඩ් එක නම් දැන් ඕකේ guys. ඉතින් මූණකට හොද ගන්න. ඉතින් විනාඩියක් ඉන්නවම මූණකට හොදන් එනකම් මේ දත් මදින එක නම් කවුරු හොයාගත්තත් දන්නේ නැහැ නේද? අපි අවුරුදු ගාණක් දත් මැදලා අන්තිමට දත් ටික හැලිලා යනවා. තේරුම් නැති වැඩක් නේද? ඉතින් guys මූණ හොදන්න ගියාම තමයි දැක්කේ ඊයේ හවස නාලා හොදපු රෙදි ටික තාම තියෙනවා. ඒ ටික වනන්න ඕන ඔක්කොටම කලින්. එහෙනම් රෙදි ටිකත් වනලා ඉමුනේ. ජපානයේ ඉතින් වහින කාලේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ රෙදි වේලන එක. ඉතින් මේ යන්නේ සීතල කාලේ. සීතල කාලේ වහින කාලේ එකතු වෙනවා කියන්නේ ඉතින් අපිට රෙදි වේලන එක කරන්නම බැරි දෙයක්. හැබැයි වාසනාවකට වගේ අද හුලං තියෙන දවසක්. හුලං තියෙනවා නම් රෙදි ටිකක් ඉක්මනින් වේලෙන්න පුළුවන්. ළමයින රෙදි ටික වනන එක ඔයාලා ඉන්නවම යන්න එපා මාව දාලා. මගේ channel එකට අලුත් අය ඉන්නවා නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉස්සරහට මම videos දානවා ජපානය ගැන ගොඩක් දේවල් වල දැනගන්න. මාත් එක්ක දිගටම නැඳින්න. හැමදාම උදේට මම පුරුද්දක් විදියට පිරිත් ටිකක් අනිවාර්යෙන් දානවා. මොකද මේ පිරිත් ඇහුවන් පස්සේ දවසම fit එකේ වැඩ කරන්න, හිතේ සංසුන්කමින් වැඩ කරන්න අපිට ශක්තියක් වෙනවා මේ පිරිත් අහන එක. SD card mode. ළඟට උදේට කන්න මොනවද හදා ගන්න ඕන. කන්න කලින් ඊයේ රෑ වාජන තියෙනවා තාම එහෙම්මමයි. ඒ ටික හොදලා ඉන්න ඕන. හොදලා ඊළඟට අපි බත්තයක් හදාගමු. බත්තයක් ගහගෙන ඊළඟට බලමු මොනවද උයන්න තියෙන්නේ කියලා. මම වගේ තවත් අය ඉන්නවා නම් මේ වගේ රැට කන වාජන උදේට හොදන පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මට මේ පුරුද්ද ඇත්තට ගන්න ඕනේ. ඒත් ඉතින් හැමදාම අන්තිමට වාජන ටික ඉතුරු වෙනවා. ළමයි මේ වගේ දුර රටකට ඇවිල්ලා ජීවත් වෙනවා කියන්නේ ඉතින් මුල් ටිකේ මාරම අමාරුයි. ඒ ටිකට හැඩ ගැහෙන්න අපිට හැමදේම අලුතෙන්ම පටන් ගන්න වෙනවා. ඉස්සර ලංකාවේ ඉන්නකොට ගෙදර අය ගොඩක් දේවල් කරලා දෙනවා අම්මලා තාත්තලා. ඉතින් අපි මෙහාම මේ හැමදේම තනියෙන් කරගන්න ඕනේ. මේ ජීවිතේට හුරු වෙන එකත් ලේසි දෙයක් නෙවෙයි. මොකද හැමදේම අලුත්. අපි බින්දුවේ ඉඳන් පටන් ගන්නවා රටකට ගිහිල්ලා ජොබ් එකක් කරද්දි හැමදේම අලුතෙන් පටන් ගන්නවා. ඉතින් guys වාජන ටික නම් හොදගත්තා. ඊළඟට අපි හාල් එකක් ගහගමු.
ළමයි ඊයේ ඉතුරු වෙච්ච බත් ටිකක් තියෙනවා. ඉතින් මම ඒ ටික මුලින් කප් එකකට දාගෙන ඉන්නවා. ගයිස් ඉතින් ඔයාලා කියන්න බලන්න අද හාල් කප් කීයක් තිබ්බොත් හොඳයිද? 3ක්ද? හැමෝම කියන්නේ 3ක් නේද? එහෙනම් මම 3ක් තියනවා. ඉතින් ළමයි හාල් ටික හොද ගන්න ඕන. විශේෂයෙන්ම ජපන් හාල් හොඳින් හොද ගන්න ඕන නැත්නම් ඇලෙන්න බලනවා. ඉතින් ළමයි අලුත් ඇඳුමක් එහෙම දාගත්තා. මම පුරුද්දක් විදිහට හැමදාම උදේට අලුත් වචන ටිකක් බලනවා. 20ක් 30ක් වගේ බලනවා අනිවාර්යෙන්. හැබැයි පහවදාට මතක වචන 5යි. ජපානයට ඇවිල්ලා මෙමරියට වෙච්ච දේ මටවත් හිතා ගන්න බෑ. ඉතින් තමයි උදේ කෑම එක තියෙන්නේ. පොඩියට පරිප්පු හොද්දක් එක්ක ලුණු සම්බලක් හදාගත්තා. එහෙනම් ගයිස් දැන් කන්න තමයි තියෙන්නේ. මට අහන්නත් බැරුණා ඔයාලා කාලද ඉතින්. නොකා නොබී ඉඳලා එහෙම අහුවෙන්නේ නැහැ. අපි මොන දේ කරන්නත් කන්න ඕන නේද? කාලෙපයි. මොන දේ කරන්නත්. දැන් ඉතින් කාපු ගමන් නිසා චුට්ටක් ඉතින් වාඩි වෙලා ඉන්නවා. ඒ අතරේ ටීවී එකේ කාගේ හරි වල්පල් වීඩියෝ එකක් බලනවා. හැදෙන්නේ කොතනින්ද dear fans ඔයාලා සතුටින්ද ගෙවල සින්දු දුවන්න මං චමත් සංගීත පාලි අනිත්‍ය දුක්ඛ අනාත්මා මාලි ආත්මා උකනවා තමයි හැම මාත්මා මායක මැජික් එකක් ලුකලාත්මා මේවා අහල කෙනෙක් හැදෙන වැටි කෙනෙක්ට වැදෙන වැටි පස්සේ වයිද බැඳෙන වැටි මලිට ගහද්දි චංචල ඇඬුවා නෑ මලි ඉතින් ගයිස් බයිස්කෝප් බලනවා වගේ තමයි මමත් ඉඳලා හිටලා බයිස්කෝප් කියනවා. අහන් ඉන්න නම් බැරි වෙයි. ඒත් කමන්නේ අහගෙන ඉන්න.
තමයි සින්දු කියලා ඉවරයි. ඊළඟට තියෙන්නේ වතුර එකක් අරන් එන්න වෙනවා. ජපානේ ගොඩක් අය ටැප් වතුර බොන්නේ නැති තරම්. ටැප් වතුර බොන්න බැරි ප්‍රශ්නේ තමයි ජපානේ වතුර කොච්චර පිරිසිදු වුණා ජපානේ භූමිකම්පා තියෙන නිසා පාරේ ජනලල හදලා තියෙන්නේ මල කඩ කන්නේ නැති වෙන්න ප්ලේට් එකක් දාලා. ඒ ප්ලේට් එක දිය වෙවි වතුරත් එක්ක එනවා. ඉතින් ඒක ශරීරයට අහිත කර නිසා ගොඩක් දෙනේ බෝතල් කරපු වතුර හරි නැත්තම් කුසුරි එකේ තියෙන බොටල් එක සල්ලි දීලා අරගෙන ඊට පස්සේ හැමදාම ෆ්‍රී රීෆිල් කරගන්න පුළුවන් ඒ බොටල් එක පාවිච්චි කරනවා. ඒක තමයි ඇත්තටම හැමෝටම ලේසි සහ පහසු ලාභදායීම ක්‍රමය. ඉතින් guys මෙන්න මේ බොටල් එකට තමයි මම වතුර ගේන්න යන්නේ. මේ එක බොටල් එකක් ලීටර් 4. ඉතින් බෝතල් දෙකේම ලීටර් 8ක් අපිට ගේන්න පුළුවන්. දවස් 3කට විතර වතුර ඇති. ඊළඟට අපිට කුසුරියට යන්න වෙනවා. සාමාන්‍ය මම ඉන්නේ පාට් එකේ ඉඳන් කිලෝමීටර් එක වගේ දුරක් තියෙන කුසුරියකට. දොර ලොක් කරා. ටික දුරක් යන නිසා මම කායකේ යන්නේ නැහැ. පුතාදක යනවා. ඒක ලේසි. පාට් එකේ ඉඳන් කුසුරියට කිලෝමීටරයක් විතර යන්න තියෙනවා. ඔයාලට අද මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ජපාන් අයගේ සාමාන්‍ය ජන ජීවිතේ මොන වගේද කියලා. කලර් ලයිට් එක කොල තියෙනවා. ඉතින් මට යන්න පුළුවන්. ජපානයට මේ යන්නේ අකි සිතුව. අකි කියන්නේ සරත් සිතුව. ඉතින් මේ සිතුව අන්තිමට ජපානයේ හැම ගහකම කොළ රතු පාට වෙලා නැත්නම් එක එක පාට වෙලා හැලිලා යන කාලේ. මාරම ලස්සනයි ඉතින්. ඒ අත්දැකීම ඔයාලට කවදා හරි ගන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් guys අපිට නම් හැම දෙයක්ම අත ළඟින් වගේම තියෙනවා. ඉතින් ප්‍රධාන රෝහලක් ළඟින්ම තියෙනවා. කොම්බිනි වර්ග හැම දෙයක්ම තියෙනවා ළඟින්ම වැඩි දුරක් යන්න ඕනේ නැහැ. ඕනම පැත්තකට යන්න ට්‍රේන් එක කීපයක්ම තියෙනවා. පාට් එක කිට්ටුවෙන්ම. ඔයාලා ජපානයේ බයිසිකල් වලින් යනවා නම් කවදා හරි අනිවාර්යෙන් මාර්ග නීති පිළිපදින්න. මෙහෙ මොකද නීති සැරයි. අනිවාර්යෙන් දඩ ගෙවන්න වෙනවා. විශේෂයෙන්ම පොලිසිය ඉන්න තැන්වල නම් ෆෝන් වලින් වීඩියෝ කර කර යන්න එපා. මම මේ අද කරාට මම පරිස්සමට කරන්නේ. ඒත් ඔයාලා පරිස්සමටවත් කරන්න එපා. රෙඩ් කලර් තියෙන නිසා ඉතින් මම නවත්තන් ඉන්නවා.
ඉතින් ඔන්න ළමයි අපි කුසරිය ළඟට ආවා. කුසරිය ඉස්සරහා තියෙනවා බයිසිකල් නවත්තන්න. බයිසිකල් පාක් එක. වාහනේ ආව නම් ඇත්තටම මට වෙනම පාකයක් ගන්න වෙනවා. ඉතින් ඒකට ගෙවන්නත් වෙනවා. ඒක නිසා පහසුම බයිසිකල් එනවා. කුසුරි කියන්නේ මෙන්න මේ ෂොප් එකට. ඉතින් බෝතල් දෙකටම වතුර පිරෙන්න නම් විනාඩි 10ක් විතර ඉන්න වෙනවා. එක පාරකට බෝතල් දෙකකට විතරයි අපිට ගන්න පුළුවන්. ඉතින් මේ උඩ තියෙන බෝතල් තමයි 650ක් දීලා අපි ගන්න ඕන මුලින්. පස්සේ අපිට කැමති තරමක් රීෆිල් කරගන්න පුළුවන්. අපිට ජපානයේ පාරක යද්දි වැඩිපුරම හම්බ වෙන්නේ ඉතින් වයසක අය. මොකද මෙහි වයසක ජනගහනය ප්‍රතිශතයක් විදිහට වැඩි. තරුණ ජනගහනය අඩුයි. ඉන්න තරුණයින් පිරිසත් රට ඇත්තහැරලා ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය වගේ රටවල් වලට යනවා. ඉතින් මේ ටයිම් නම් පාරේ ටිකක් වාහන අඩුයි. ඒ නිසා පහසුවෙන් යන්න පුළුවන්. ජපානයේ කොච්චර බිසි වුණත් වාහන ඩ්‍රයිව් කරන අය නීත්‍යානුකූලව නීති විරෝධී වැඩ නොකර ගොඩක් වෙලාවට වාහනේ ඩ්‍රයිව් කරනවා. අනිත් වාහන වලට කරදරයක් නැති වෙන්න, තද බදයක් ඇති නොවෙන්න වාහනේ ඩ්‍රයිව් කරනවා. ඔයාලා බලා ගන්න පුළුවන් ගස් පාට වීගෙන එනවා. මේ පාට වෙනවා කියන්නේ සරස්වතුව පටන් ගන්නවා කියන එක. ඉතින් මේ කෝයින් එකත් ලස්සනයි. මම ඔයාලට මේ පෙන්නන්නම් මේ කෝයින් එකේ ලස්සන. ඉතින් ජපානයේ හැම තැනකම බැලුවොත් මේ වගේ පොඩි පොඩි උද්‍යාන හදලා තියෙනවා මිනිස්සුන්ට විනෝද වෙන්න. නිදහස් වෙලාවට ඇවිල්ලා ඒ යාළගේ කටයුතු සමහරක් අය ක්‍රීඩා කරනවා, සමහරක් අය එක්සර්සයිස් කරනවා, සමහරක් අය කතා බහ කරනවා ඇවිල්ලා. ඉතින් රටකට ඒ දේවලුත් අත්‍යවශ්‍යයි. ඉතින් මේ කෝයෙන් එක තව මාසයකින් වගේ එමය තව සති 3කින් 4කින් මාරම ලස්සනයි. මේ කොළ ඔක්කොම රතු පාට වෙනවා, නැත්නම් කහ පාට වෙනවා. ඊට පස්සේ කොළ හැලෙනවා. හැලිලා සීතල කාලේ පටන් ගන්නවා කියලා අපිට දැනෙන්න ගන්නේ ඒවත් එක තමයි. ඉතින් මෙහි තරුණ මහලු කියලා ભેදයක් නැහැ. හැමෝම ක්‍රීඩා කරනවා, එක්සර්සයිස් කරනවා. ඉතින් එයාලා නිරෝගීව ඉන්න තවත් හේතුවක් තමයි ඒක. ඉතින් ගිය අවුරුද්දේ අකිවලදී අපේ වටපිටාව මෙන්න මේ වගේ ලස්සනට අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒත් ඔයාලටත් ඒක පෙන්වන්න මම වීඩියෝ එක එකතු කරා. මේ තියෙන්නේ මම ඔයාලට පෙන්නපු කෝයින් එක. බලන්න ගිය අවුරුද්දේ ඒ ගස් පාට වෙච්ච ලස්සන. ආසම චොකලට් එකකුත් තරම් ආවා. දැන් ඒක කන්න තියෙන්නේ. ඔයාලත් කාලා බලන්න කොම්බිනි වල තියෙන මා රසයි මේක. ඉතින් ගයිස් ඊළඟට අපිට මාර්ට් එකට යන්න තියෙනවා. මාර්ට් එකට ගිහිල්ලා එළවලු පළතුරු ටිකක් අරන් එමු. ඔයාලට බලා ගන්න පුළුවන් ජපානයේ එළවලු පළතුරු වල මිල කොහොමද කියලා මාර්ට් එක ගියොත්.
ගයිස් මම මාර්ට් එකට ආවා. මල් ළඟ තියෙන්නේ සෙන් 2යි. අපි බලමු සෙන් 2කට ගන්න පුළුවන් උපරිම බඩු මොනවද කියලා. ඉතින් කැරට් වල 5ක විතර ලොකු බෑග් එකක් තියෙනවා 100ට. ලූණු 10ක විතර බෑග් එකක් තියෙනවා 100යි. අල ලොකු ඒවා තියෙනවා 200යි. කෙසෙල් ගෙඩි 5ක බෑග් එකක් 100යි. ඉතින් මම බෑග් දෙකක් ගත්තා. සාමාන්‍යයෙන් මේ කෙසෙල් ගෙඩි බෑග් එකක් කොම්බින එකකින් ගන්න ගියා නම් 170ක් 80ක් විතර වෙනවා. ඉතින් මෙතන ගොඩක් ලාභයි. ඉතින් මම ආසම කෑමක් තමයි බකඩෝ. අලිගඩ පෙර. ගෙඩි 5ක බෑග් එකක් 100යි. ඉතින් ඊට පස්සේ ඇපල් වර්ග තියෙනවා එක එක වර්ග ගෙඩි 5ක් 300යි. දොඩම් තියෙනවා දොඩනුත් ගෙඩි 5 බෑග් එකක් 300යි. මිදි වර්ග තියෙනවා 650ක් වෙනවා. සාමාන්‍යයෙන් කලින්ට වැඩිය ලොකු කෙසෙල් තියෙනවා 200යි. සතුලුණු බෑග් එකක් 300. මෙතන තියෙන ඔක්කොම 100යි. වට්ටක්කා අල වර්ග පලාකොළ ඔක්කොම 100 බණ්ඩක්ක බෑග් එකේ 100ක් වෙනවා. මේ රාබු පෙට්ටියම 250යි. කකි තියෙනවා 300යි. ඉතින් මේ මසන් වර්ගයක් තියෙනවා 650යි මාරම රහයි. නිකන් නාරා ලොකු බෑග් එකක් තියෙනවා රුපියල් 300යි මාරලාභ. කකි ගෙඩි 10ක් විතර දෙන බෑග් එකක් 300යි. පපුරිකා බෑග් එකක් 100යි. දෙහි තියෙනවා 50ට, තක්කාලි තියෙනවා 650යි. සීතල කාලේ පටන් ගන්නකොට තක්කාලි මිල ඉහළ යනවා. ඉතින් මෙතන තියෙන ඔක්කොම 100යි. හතු 100ට තියෙනවා 200ට තියෙනවා. දම් ගෝව තියෙන 200යි. කිනකෝ ශීතකේ වගේ හතු තියෙනවා 100යි 150යි. මං ආසම පලා වර්ගයක් හොරෙන්සෝ. මේක 100ක් වුණා. පසේරි කොළ තියෙන 100යි. බඩේනිකු කරල් 5ක් තියෙනවා 300යි. ගොඩක් එළවලු කප්පු වේව තියෙනවා ඒක ඉතින් මිල අඩුයි. මේ යෝගට් කප් තුනම 100යි. කැකිරි තියෙනවා කපවු පළුවක් 100යි. ලොකු ඇපල් ගෙඩි 5ක් 500යි. ලීක් 100ට තියෙනවා මිටියක්. කිවුරි තියෙනවා 50ට. ඉතින් ජපානයේ මේ කේක පලා වර්ග මිසුනා නම් මනම් තියෙනවා 150යි 100යි. මේ පුහුල් ලොකු ගෙඩියක් 200යි වෙන්නේ. ඉතින් ওই විදිහට මම බඩු ගත්තේ. අපි යමු රෙජියට. ඉතින් අද නම් ටිකක් මිල වැඩි වගේ. සාමාන්‍යයෙන් ඉරිදා සෙන්සුරාදා આવොත් මේ ගොඩක් මිල අඩුයි ෂොප් එකේ. ඒ වගේම දැන් සීතල කාලේ පටන් ගන්නකොට ගොඩක් එළවලු පළතුරු වල මිල ඉහළ යනවා. මොකද සීතල කාලයට ගොඩක් එළවලු පළතුරු හැදෙන ප්‍රමාණය අඩුයි. හැබැයි නට්සු එකේදී එළවලු පළතුරු වල මිල අඩු වෙනවා. පායන කාලෙට ගොඩක් අඩුයි. ටික ටික දාන්න නේද ගොඩක් වැඩේ කරගන්න කියලා තියෙනවා මට. ඉතින් මේ ජපානිකවල ජපාන් ජාතිකව හරිම අඩුයි. දැන් එක එක රටවල විදේශ ජාතිකයින් වැඩි වෙලා තියෙනවා ජපානයේ. වැඩිපුරම ඉන්නේ චීන ජාතිකයින්. මේ වීදියේ වැඩිපුරම තියෙන්නේ චීන කෑම කඩ. ඔයාලා උනත් ටවුන් එකේ බයිසිකල් නවත්තනවා නම් මේ විදිහට නවත්තන්න. මොකද ඔයාලගේ බයිසිකල් නැති වෙන්න ඉඩ තියෙනවා. මේ වම් පැත්තෙන් යන්නේ නගෝය වල ඉන්න යාචකයෝ දෙන්නගෙන් එක්කෙනෙක්. ඉතින් ලංකාවේ දැන් ටවුන් එකක යාචකයෝ 100ක් 200ක්වත් ඉන්නවනේ. හැබැයි මේ නගෝය ටවුන් එකටම ඉන්නේ දෙන්නේ. ඉතින් ඔෆිස් ටයිම් නිසා දැන් පාර පොඩ්ඩක් ජනාකීර්ණ වෙලා හැමතැනම මිනිස්සු ගැවසෙනවා. පරිස්සමට යන්න ඕන අපි. ඉතින් මම කිව්වා අර නගෝය දෙවනි යාචකයා තමයි මේ ඉන්නේ. මම දැනට නම් දැකලා තියෙන්නේ ඒ දෙන්නම විතරමයි මෙච්චර කාලෙකට. කොළපාට යුනිෆෝම් එක ඇඳන් යන දෙන්න තමයි ටවුන් එකේ බයිසිකල් ගැන බලන්නේ. බයිසිකල් තැන තැන පාක් කරලා තියෙනවා නම් මෙයාලා ඔත්තුව දෙනවා බයිසිකල් උස්සන අයට. එහෙම නැත්නම් දඩකොළ නියම කරන්නේ මෙයා.
ඉතින් ඔන්න අපි ගෙදරට බලන්නේ චූටි පවුල දන්නේම නැතුව හවස් වුණා. දැන් බලමු අපිට ගියපු වියද. අල වලට 100යි, කැරට් වලට 100යි, වට්ටක්ක වලට 100යි, ලුණු වලට 100යි, කෙසෙල් ගෙඩි බෑග් දෙකටම 200යි, අලිගඩ peer 200යි, බණ්ඩක්ක 100යි, හෝරෙන්සෝ 100යි. යෝගට් වලට 100යි. ඉතින් ඔක්කොටම 1200ක් ගියා. මට මේක සතියක් යනකම් ඇති. දන්නේම නැතුව රෑ වුණා. අදට වීඩියෝ එක ඔච්චරයි. ආයෙ වීඩියෝ එකකින් එනකම් පරිස්සමට ඉන්න හැමෝම තෙරුවන් සරණයි.